හෙලෝ එවරිවන්. ඉතින් මම ඔයාලට අද ෂෙයා කරගන්න හදන්නේ මගේ නැචරල් ස්කින් කෙයාර් රුටීන් එක. ඉතින් මුලින්ම අපි බලමු ලෙමන් වෝටර් එක. මම මේක උදේට තමයි බොන්නේ. ලෙමන් ස්ලයිසස් ටිකක් කපලා දාලා ඒකට උණු වතුර ටිකක් දාගන්න ඕනේ. ඊට පස්සේ විනාඩි 5ක් විතර තියලා අපිට බොන්න පුළුවන්. මේකට ලෙමන් වෙනුවට කියුකම්බර් උනත් අපිට ගන්න පුළුවන්. උදේ නැගිට ගමන් කිරි එකක් තේ එකක් බොනවට වඩා මේක ගොඩාක් හොඳයි. ඊට පස්සේ අපි ෆේස් එකට කරන්න පුළුවන් දේවල් බලමු. මෙන්න මේ ස්ක්‍රබ් එක මම මාසෙට පාරක් විතර වගේ තමයි කරන්නේ. එහෙම නැත්නම් සති 3කට පාරක් ඒ වගේ. මේකට ඕනි වෙනවා අපිට සීනි, කෝපි කුඩුයි මේ දෙක දාලා තේ හැන්ද වගේ දාලා වතුර දාලා දිය කරගත්තාම මූණට ඇති. ඔයාලා බොඩි එකටම ස්ක්‍රබ් කරනවා නම් ටිකක් වැඩිපුර හදාගන්න. මම නම් මේක ටිකක් වතුර වැඩිපුර දාලා තමයි හදාගන්නේ ටිකක් දියාරුවට. මොකද නැත්තම් මේ මූණ නිකන් ඇප්ලයි කරන්න අමාරුයි වගේ. මේකේ සීනි කැට ටික දිය වෙනකන් හොඳට දිය කරගන්න ඔයාලා. නැත්තම් ස්කින් එක සීරෙන්න පුළුවන්. ඉස්සෙල්ලාම අපි කොන්නේ මේ විදිහට මැදගෙන ඉමු. ඊට පස්සේ අපේ ස්ක්‍රබ් එක අරගෙන උඩු අතට මසාජ් කරන ගමන් ස්ක්‍රබ් කරන්න ඕනේ. එමීට ගොඩක් තද කරන්න එපා ඇඟිලි. එතකොට සීරෙන්න බලනවා ස්කින් එක. ඒකින්ද පුළුවන් තරම් ප්‍රෙෂර් එක අඩුවෙන් ස්ක්‍රබ් කරගන්න. තව මම නැචරල් දේවල් වලින් ෆේස් එකට දාන එක පැක් එක දේවල් ගොඩක් තියෙනවා. ඔයාලා දැනගන්න කැමති නම් කමෙන්ට් එකක් දාන්න. මම එතකොට ඉස්සරහට අරගෙන එන්නම් ඒ වගේ ඒවා. මොකද බ්ලීචින් තියෙන දවසින් දෙකෙන් සතියෙන් සුදු වෙන ක්‍රීම් ගාලා එක අතුරු ආබාධ ඇති කරගන්නවට වැඩිය අපිට මේ වගේ නැචරල් දේවල් වලින් සෑහෙන ගොඩක් බෙනිෆිට්ස් ගන්න පුළුවන්. ගොඩක් අපිට කහ ඒ වගේම වෙනිවැල් ගොඩක් ඔය ඉන්දියාවේ කට්ටිය යූස් කරන්නේ. ස්ක්‍රබ් එක නම් මාසෙට එක පාරක් දෙපාරකට වැඩිය කරන්න යන්න එපා. මොකද ගොඩ ස්ක්‍රබ් කරන්න හොඳ නැහැ මූණ. ෆේස් පැක්, ෆේස් මාස්ක් වගේ සතියකට පාරක් වගේ දැම්මට කමක් නැහැ. මේ තියෙන්නේ වොෂ් කරගෙන ආවට පස්සේ මූණ අර ගොඩක් ක්ලියර් වෙලා ඒ වගේම සොෆ්ට් වෙලා තියෙනවා. අපි බලමු එහෙනම් ෆේස් පැක් එක හදාගන්නේ කොහොමද කියලා. මේකට ඕනි කහ කුඩුයි, වෙනිවැල් කුඩුයි, විටමින් E, ඇලෝවේරා ජෙල්. ඔය හතර තමයි ඕනි. කහ කුඩු ඔයාලා ගන්නකොට ගෙදරම කහ බ්ලෙන්ඩර් කරලා එහෙම ගන්න කුඩු තියෙනම් ඒක ගොඩක් හොඳයි. මොකද කඩේ තියෙන ඒවා ඔරිජිනල්ද කියලා අපි දන්නේ නැහැනේ. මගේ වෙනිවැල් එක නම් ඉවර වෙලා. මගේ ළඟ තියෙන්නේ කහාල අර ගෙදර වේලලා කොටලා එහෙම හදාගත්තු කුඩු එකක්. ඊට පස්සේ වෙනිවැල් නම් අපිට සිංහල ඔය බේත් බඩු කඩ තියෙන ඒවා එකකින් ගන්න පුළුවන්. ඇලෝවෙරා ගද්දී කොමාරිකා පිටි ඔයාලට හොයාගන්න තියෙන ගොඩක් හොඳයි නැචරල් ඒවා. මම නම් ගත්තේ මෙන්න මේ බොටල් එකේ තියෙන ඒවා. ඉතින් විටමින් E අපිට ෆාමසි එකකින් ගන්න පුළුවන්. මේ හතරම දාලා තික් පේස්ට් එකක් එන විදියට හදාගන්න තමයි තියෙන්නේ. කහ කුඩු දාද්දි ගොඩ දාගන්න එපා. මොකද දැවිල්ල වගේ අල්ලන්න පුළුවන්. ඒ හින්දා කහ ගද්දි තේ හැඳි භාගයක් විතර වගේ ගන්න. කහ හොඳයි කියනවා පිම්පල්ස් එන එක අඩු කරන්න. ඒ වගේම තියෙන පිම්පල්ස් අඩු කරන්න, පිම්පල්ස් මාර්ක් අඩු කරන්න, ඒ වගේම ස්කින් එක ග්ලෝ කරන්න. ඔන්න ඔය වගේ බෙනිෆිට්ස් ගොඩක් තියෙනවා. ඒ වුණාට සමහර අයට මේවා ඇලර්ජික් වෙන්නත් පුළුවන්. මොකද මේවා ස්වභාවික ඒවා වුණාට අපි දන්නේ නැහැනේ එක් එක්කෙනාගේ ස්කින් ටයිප් එක වෙනස්නේ. ඒක නිසා ඔයාලට සූටබල් ඒ ප්‍රොඩක්ට්ස් හඳුනාගෙන ඒක පැක් දාද්දි උනත් ඒක දාන්න බලා ගන්න ඕනේ. මොකද නැත්තම් සමහර අයට මේවා ඇලර්ජි වෙන්න පුළුවන්. මට නම් නැචරල් ඉන්ග්‍රීඩියන්ට්ස් වලින් හදන පැක් එහෙම ප්‍රශ්නයක් වෙලා නැහැ. ඉතින් එක එක්කෙනාගේ ස්කින් ටයිප් එක වෙනස්නේ. හරි, දැන් මෙන්න මේ වගේ තික් පේස්ට් එකක් ආවම මම මේක මේ හැන්දෙන්ම දැන් ඇප්ලයි කරගන්න තමයි යන්නේ මූණට. මේකට ෆේෂියල් බ්‍රෂ් එකක් තියෙනවා නම් ඔයාලට ගොඩක් ලේසි. මේක ඇප්ලයි කරලා විනාඩි 10කින් විතර වගේ ඊට පස්සේ වොෂ් කරලා දාන්න ඕනේ. මම තව කරන ලිප් කෙයා ඊට පස්සේ යා කෙයා වගේ දේවල් ඕන නම් ඔයාලා පාලින් කමෙන්ට් එකක් දාන්න. එතකොට මම ඉස්සරහට ගේන vlogs වලින් ඒවා වැඩිපුර අරගෙන එන්නම්. ඔයාලගේ ගෙවල් වල කහ පැල තියෙනවා නම් ඒ වගේ අල අරගෙන අර වෙලෙම ගලගාලා ඒක ගන්නත් පුළුවන්.
ඒ වුණාට වේලලා පවුඩර් එකක් හදලා තියාගත්තාම අපිට ඕනිම වෙලාවක ලේසියෙන්ම පාවිච්චි කරන්න පුළුවන්. මම දැන් ඇප්ලයි කරගෙන ඉවරයි. දැන් විනාඩි 10කට පස්සේ මේක වොෂ් කරගන්න ඕනේ. මේ තියෙන වොෂ් කරගෙන ආවට පස්සේ මූණ ඇත්තටම ලොකු ග්ලෝ එකක් තියෙනවා. අර සොෆ්ට් වෙලා ස්කින් එක. මේ පැක් එක නම් ඔයාලා සතියකට එකපාරක් හරි දෙපාරක් වගේ හරි දාලා බලන්න. රිසල්ට් බලලා කමෙන්ට් එකක් දාන්න හොඳේ. එහෙනම් ගිහින් එන්නම්. බයි බයි.